මේකෙන් තියෙන්නේ මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක. මේක මම රුපියල් 150කට දෙනවා. එකට තියෙන්නේ මේ ප්ලාන්ට් එක, මේකත් ඇග්ලෝනිමා වර්ගයක්. මේක දෙනවා රුපියල් 250කට. අංක 3ට තියෙන්නේ මේ ඇග්ලෝනිමා පඳුර. මේක දෙනවා රුපියල් 250කට. මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක, මේකේ ප්ලාන්ට් 3ක් තියෙනවා. අඩියක් විතර උස පැලයකුත් තියෙනවා. මේක රුපියල් 250කට දෙනවා. පහට තියෙන්නේ මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක. මේකත් අඩියක් විතර උසයි. මේක දෙනවා රුපියල් 250කට. අයෙන් තියෙන්නේ මේ මොන්ස්ටරා ප්ලාන්ට් එක. මේකත් හොඳට සරුවට වැටුණු පැලයක්. මේ ප්ලාන්ට් එක දෙනවා මම රුපියල් 350කට. අංක 7ෙන් මේකේ පඳුරු ගොඩක් දාලා තියෙනවා. මේ පැලේ කොළ යටි පැත්ත දම් පාටයි ලස්සනට. මේක මම දෙනවා ඕගොල්ලන්ට රුපියල් 250යි. මේ කැලතියා ප්ලාන්ට් එක, මේක ගොඩක් උස යන ලොකුවට පඳුර හැදෙන ප්ලාන්ට් එකක්. මේකත් දෙනවා රුපියල් 250කට. මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක, මේක ටිකක් කුඩායි. මේ ප්ලාන්ට් එක මම දෙනවා හොඳට සරුවට වැඩුණු ප්ලාන්ට් එකක් රුපියල් 250ට. මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක රුපියල් 250ට දෙනවා. මේක අංක 10යි. අංක 11ට තියෙන්නේ මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක. මේක පඳුරු දාලා තියෙන්නේ ටිකක් ලොකුවට පඳුර තියෙනවා. මේක දෙනවා රුපියල් 250කට. එතකොට මේ ප්ලාන්ට් එක මේක ඉතා ලොකුවට හැදෙන පඳුරක්. මේක දෙනවා රුපියල් 250කට. මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එකත් හොඳට සරුවට හැදුණු ප්ලාන්ට් එකක්. මේකත් රුපියල් 250කට දෙනවා. අංක 14ට තියෙන්නේ මේ ලකි ප්ලාන්ට් එක. මේක රුපියල් 150යි. අංක 15ට මේ තෙබි ප්ලාන්ට් එක. මේක පඳුරක් තියෙන ලස්සන මලක් එනවා මේකේ. මේක රුපියල් 200යි. අංක 16ට තියෙන්නේ මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක. මේකේ පැල 3ක් 4ක් තියෙනවා. මේක දෙනවා 250කට. අංක 17න් තියෙන්නේ මේ සැන්සවේරියා පැල ටික. මේකෙන් එක පැලයක් මම 150කට දෙනවා. මේ ප්ලාන්ට් එක පොඩි පැලක් දෙනවා. මේක 150යි. අංක 20න් තියෙන්නේ මේ සිංගෝනියම් ප්ලාන්ට් එක. මේක හොඳට පඳුරු ගහලා තියෙනවා. පැල 2ක් තියෙනවා. මේ ප්ලාන්ට් එක මම දෙනවා රුපියල් 200කට. ඔබට අවශ්‍ය පැලයක් තිබේ නම් එහි පැහැදිලි ස්ක්‍රීන්ෂොට් එකක් තිරේ දිස්වන අංකයට එවන්න.